මීදුම් සලුවෙන් වැසී යන ඉතා මනරම් කඳු වැටියකින් වටවුණු සිත් සිසිල් කරන දෙස් විදෙස් සංචාරකීන්ගේ ආකර්ෂණය දිනාගත් ගොවිතැන තම ජීවිකාව කර ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වන ගැමි ජනතාවගෙන් සමන්විත ආගමික හා සංස්කෘතික වශයෙන් ඉතා වටිනා මහා පිම්බිමක් වන ඌව පළාතේ BDC බැංකුවේ ශාඛා 11ක් ආරම්භ කර ගැමි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අපගේ ඒකායන පරමාර්ථයයි. එකා සැමටත් සැම එකාටත් යන සංකල්පයේ යටතේ ක්‍රියාත්මක සමූපකාර ව්‍යාපාරයේහි සමාජික ප්‍රජාව මූලික සේවාලාභී ඉලක්කය ලෙස තබා ගනිමින් සහ අනිකුත් ග්‍රාමීය නාගරික හා අර්ධනාගරික ප්‍රජාව වෙත වඩාත් සමීප වෙමින් නව්‍ය තාක්ෂණික විධික්‍රම භාවිතා කරමින් සුහදශීලී සහ කාර්යක්ෂම බැංකු සේවාවක් ලබා දීම අපගේ අරමුණයි. බිස්නස් ඩිවලොප්මන්ට් සමුපකාර බැංකුව හෙවත් BDC බැංකුව සමුපකාර දෙපාර්තමේන්තුව නිබඳව අධීක්ෂණය කරනු ලබන සහ විගණනය කරනු ලබන ජනතාවගේ විශ්වාසය දෙනෝ අර්ධ රාජ්‍ය ආයතනයකි. ඉතින් අපිට ලොකු ශක්තියක් ඇතට මොණරාගල ප්‍රදේශයේ සමුපකාර සමාජිකයින්ට සේවාවක් කරන්න මෙවැනි බැංකුවක් අපිට ව්‍යාපාරය ආරම්භ කරලා වසර එකමාරක් වගේ ඇතුළතදී ආරම්භ කරන්න ලැබීම සම්බන්ධයෙන් අපි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අපේ අරමුණ ඌව පළාතේ හොඳම සමුපකාර බැංකුව BDC බැංකුව විය යුතුයි කියන තේමාව යටතේ තමයි අපි මේ සියලුම ප්‍රයත්නයන් දරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා නුදුරු අනාගතේ මොණරාගල දිස්ත්‍රික්කයේ තව ශාඛා කාර්යාල 5ක් ආරම්භ කරන්න. එයින් ශාඛා කාර්යාල 2ක් මේ වසර තුලදී අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ස්ථාවර ධනායෝජන ළමා කාන්තා සාමාන්‍ය ලයිෆ් ෆන්ඩ් සහ දෑවැද්ද ඇතුළු ඉතුරුම් තැන්පතු ක්‍රම රසක්ම මේ වන විට හඳුන්වා දී ඇති අප BDC බැංකුවේ අපේක්ෂාව ජනතාවගේ ඉතුරුම් තැන්පතුව සුරක්ෂිත කොට එසැනින්ම ගිණුමට එක්කොට ශේෂය ලබා දීම කාර්යක්ෂම කිරීමයි. තැන්පත්කරුවන් අතරින් තෝරාගත් හොඳම ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපෘති සඳහා විවිධ නායක්‍රම රැසක්ම BDC බැංකුවේ ක්‍රියාත්මකය. ඒ අනුව ක්ෂණික අයිරා ඇතුළු නායක්‍රම මෙන්ම ඉදිරියේදී රන් බහඬ උකස් සේවාවන් සහ කල්පදු ණය හඳුන්වා දීමට නියමිතය. ග්‍රාමීය ආර්ථිකයේ හැරවුම් ලක්ෂය එහෙමත් නැත්නම් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්නට ආර්ථිකයට දිරි දෙන්නට අද දවසේ අපිට ලොකු ජයග්‍රහණයක් විදිහට දකිනවා මොණරාගල ශාඛාව නගර ශාඛාව විශේෂයෙන්ම ආරම්භ කිරීම. අපි පහුගිය කාල සීමාව පුරාටම අධ්‍යයනය කරලා බැලුවා මේ රටේ තියෙන වර්තමාන ආර්ථික තත්ත්වයත් එක්ක මුල්‍ය ආයතනයක කාර්යභාරය විය යුත්තේ කුමක්ද? එහෙම නැත්නම් මුල්‍ය ආයතනයකින් ලබා දිය යුතු සහයෝගය කුමක්ද කියන කාරණා. ඉතින් අපිට විශේෂයෙන් සාමාන්‍ය අධිකාරී වශයෙන් මට මෙතෙන්ට ආරාධනා කරන් පස්සේ මොණරාගල දිස්ත්‍රික්කය පුරාවටම ඌව පළාතේ අපි අධ්‍යයනයක යෙදුනා. තවදුරටත් හිඩසක් තියනවද මේ මුල්‍ය ශාස්ත්‍රයේ විශේෂයෙන් ග්‍රාමීය ගැමි ආර්ථිකයේ සහ මධ්‍යම පරිමාණ ඉන්න ව්‍යාපාරිකයින්ට තියෙන හිඩස මොකක්ද කියන එක. ඉතින් එතනදී අපි හඳුනාගත්තා විශේෂයෙන්ම මේ ව්‍යාපාරිකයින්ගේ සහ උදාහරණයක් අපේ මේ පළාත් ගත්තොත් ගොඩක් වෙලාවට හේන් ගොවිතැන් වගාබිම් ඒ ආශ්‍රිතව තමයි ඒගොල්ලන්ගේ දවස ගෙවෙන්නේ. හැබැයි ඒගොල්ලන්ට මුල්‍ය ගනුදෙනු කරන එකේ ආයතනයකට ඇවිල්ලා ඒකට කාල වේලාව වෙන් කර ගන්නවා කියන එකේ අභියෝගය මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සහ මේ ගොවි ජනතාව කියන හැමෝටම අපි හඳුනාගත්තා. ඊට පස්සේ ඇත්තටම ගමින් ගමට දොරෙන් දොරට කියන සංකල්පය අරගෙන අපි අපේ නිලධාරී කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරලා මුදල් ගැනීම සහ මුදල් ලබා දීම කියන ඒ අභියෝගාත්මක කාර්යයට අපි අත ගැහුවා. ඉතින් ඒකේ හොඳ සම්දිස්ත්‍රාණයක් අද දවස අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අපේ මේ මුල්‍ය සේවාවන් විශේෂයෙන් ණය ආර්ථිකයකින් මිරිකිලා ඉන්න මේ සමාජය තුළට යම්කිසි අලුත් අත්දැකීමක් අලුත් බලාපොරොත්තුවක් එකතු කරමින් අපේ සේවාවන් දොරින් දොරට ගෙනියන්නේ. උපරිම විනිවිද භාවයකින් යොත් සෙනෝවා මෘදුකාංගය දිවයින පුරා විසිරී ඇති
සනස සහ සම්පකාර බැංකු 800කට අධික ප්‍රමාණයක් නවීන තාක්ෂණයෙන් බලගන්වා ඇත. BDC බැංකුව මෙම සෙනෝවා මෘදුකාංගයේ නවීන තාක්ෂණයෙන් බලගැන්වේ. මෙම මෘදුකාංගය මගින් එසැනින් ශේෂ්ත්‍රයේදී ගනුදෙනුකරුවන්ට රිසිට් පතක් සහ එසැනින් SMS පණිවිඩ නිකුත් කිරීම සිදු කරනු ලැබේ. තවද ජංගම යෙදවීම මගින් සමාජිකයන් හට තම බැංකු ශේෂය විමසීම හා තවත් සේවාවන් රැසක් හිමිව ඇත. අද මේ අපි පැමිණලා තිබෙන්නේ මොනරාගල බොයුන්හලට. මෙතන කුඩා ව්‍යාපාරිකයෝ සිටින්නේ. ඒ ව්‍යාපාරිකයන්ට කාර්යබහුලතාවෙත් එක්කම මේගොල්ලන්ට අපි අපේ ආයතනය හරහා සේවාව ලබා දෙනවා ඒ මෙම ස්ථානට පැමිණ. එතකොට මේගොල්ලන්ට තියෙන සේවාව විදිහට අපේ ආයතනයෙන් ණය මුදල් ඉතිරි කිරීම, තැන්පතු ලබා ගැනීම සහ තැන්පතු ගෙවීම. මේක විශේෂ දෙයක්. අපි තැන්පතු ලබා ගැනීමට සහ තැන්පතු ගෙවීමට තමයි මෙතනට පැමිණෙන්නේ. තමන්ට ආසන්න ඕනෑම ශාඛාවක් මගින් දින 365 පුරා පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා ගනුදෙනු කිරීමේ හැකියාවද පවතී. මූල්‍ය උපදේශන සේවය සඳහා මනා පුහුණුවකින් යුතු නිලධාරීන් රැසක්ද සේවයට අනුයුක්තය. සාමාන්‍ය ජනතාවට විවිධ ව්‍යාපෘති හඳුන්වා දෙන BDC බැංකුව විරැකියාවට විසඳුම් සපයන නියමුවෙක් බවටද පත්වෙමින් සිටී. මම 2022 තමයි BDC බැංකුවත් එක්ක මේ ගනුදෙනු කරන්න සම්බන්ධ වෙන්නේ. මම වාහන සේවා ස්ථානයක් පවත්වාගෙන යනවා 2016 තමයි ආරම්භ කරන්නේ ඒක. අද වෙනකොට හොඳ ගනුදෙනුකරුවෙක් විදිහට මගේ ව්‍යාපාරය දියුණු කරගන්න BDC බැංකුව ලොකු අනුග්‍රහයක් වෙලා තියෙනවා. මගේ ව්‍යාපාරය පුවක් පොල් තොග එකතු කිරීම BDC බැංකුව හරහා දැන් අවුරුදු 2ක් වන සම්බන්ධ වෙලා මම එදිනෙදා ගනුදෙනු කිරීමට ඒ මහත්තුරු ළඟට එනවා මගේ. මට ණය ලබා දීලා තියෙනවා මගේ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා. කලින් උදාහරණ සේවයේ දැන්ට විශ්‍රාම ඇවිල්ලා ඉන්නේ. මම දැන් ගොඩක් ආයෙත් බිස්නස් කටයුතු කරනවා. ඉතින් මේෙහිදී අපට අත්‍යවශ්‍යතාවයකට අපට ණය මුදල් ලබා ගැනීමේදී කාර්යක්ෂම සේවයක් තියෙනවා. ඉතාමත් අඩුම කාලයක් තුළදී අපට ණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කළමනාකරු සහ ඒ ආයතනයේ සිටින අනිත් සේවක මහතුන්ගේ කාර්යක්ෂම සේවයක් මේ බැංකුව තුලින් වෙනවා. මම ඒක දැක්කා. ඒ හින්දා තමයි මෙතෙක් කාලයක් මේ බැංකුව සමග ගනුදෙනු කටයුතු කරන්නේ. එමෙන්ම ව්‍යාපාරිකයන්ට සාර්ථක ව්‍යවසායකයෙක් බවට පත්වීමට දිරිදෙන ව්‍යාපාරික උපදේශනයක් සහ මූල්‍ය කළමනාකරන සැලසුම් බිහි කිරීම අපගේ පරම අභිලාෂයයි. ඔබත් අදම ඒ මෙහෙවරෙහි කොටස්කරුවෙකු වන්නයි ගෞරවයෙන් ආරාධනය කර සිටිමු.